ඔයාලට ජීවිතේ මේ වගේ අතපසුවීම් වෙලා තියෙනවද? ඔයා අසිහියෙන් වැඩ කරන්න කියලා කවුරු හරි කෙනෙක් වාට කියලා තියෙනවද? අපි මේ මොහොතේ කරන ඕනම දෙයක් අවබෝධයෙන් කරන එක තමයි සරලවම සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ. අපිට අතීතය ගැන මතක් වෙන එකවත් අනාගතය ගැන හිතන එකවත් නවත්තන්න බෑ. හැබැයි අපිට අවබෝධයක් තියෙන්න ඕනේ අපි මේ වෙලාවේ අතීතය ගැන හිතන ගමන් ඉන්නේ. එහෙම නැත්නම් අනාගතය ගැන හිතන ගමන් ඉන්නේ කියලා. අපි මේ සිහිය තියාගන්න මොනවද කරන්න ඕනේ? ඒකට මුලින්ම අපේ මනස පුහුණු කරන්නයි ඕනේ. දවසේ පොඩි වෙලාවක් භාවනාවක් කරන්න වෙන් කරන්න. එදිනෙදා කරන සාමාන්‍ය වැඩ වුණත් වෙනදටත් වැඩියෙන් හිතලා කරන්න පුරුදු වෙන්න. කොටින්ම ඇවිදින එක, පඩිපෙලක් නගින එක වගේ සාමාන්‍ය දේවල් පවා අවබෝධයෙන් කරන්න. ගෙවිලා ගිය අතීතයටවත් අවිනිශ්චිත අනාගතයටවත් ඔයාගේ හිත පාලනය කරන්න දෙන්න එපා. මේ මොහොතේ ඔයාගේ හිත තියෙන තැන ගැන අවබෝධයෙන් ඉන්න.